සිඟිති පාසලේ YouTube channel එකට පුංචි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. සිඟිති පාසලේ YouTube channel එකේ තියෙන අලුත්ම වීඩියෝ බලන්න channel එක subscribe කරලා ඒත් එක්කම තියෙන bell icon එක click කරන්න. සුබ දවසක් දුවේ පුතේ. අද අපි පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් යටතේ එන අපේ පාසල පාඩම ඉගෙන ගමු. මේ වීඩියෝ එකෙන් අපි අපේ පාසල පළවෙනි කොටස තමයි කතා කරන්නේ. මේ පාඩම යටතේ අපි මුලින්ම ඉගෙන ගමු පාසලේදී හමු වෙන විවිධ ස්ථාන මොනවාද කියලා. විවිධ ස්ථාන කියලා කියන්නේ එක එක තැන් කියලා අපි කියන්නේ. අපේ ගෙදර ගත්තම කුස්සිය තියෙනවා, කෑම කාමරය තියෙනවා, නිදන කාමරය තියෙනවා, ශාලය තියෙනවා. ඒ කියන්නේ ගෙදර තියෙන එක එක තැන් නේද? අන්න ඒ වගේ ඉස්කෝලේ තියෙනවා එක එක තැන්. දැන් ඒවට තමයි අපි කියන්නේ විවිධ ස්ථාන කියලා. අපි පාසලට ගියාම පාසලේදී අපි අකුරු ලියන්නේ, කියවන්නේ, ටීචර් ඇවිල්ලා අපිට අකුරු කියලා දෙන්නේ. ඒ කොහේදන්ද? පන්ති කාමරේ. අපි ක්ලාස් එකේ ඉඳන් ඉගෙන ගන්නේ. එතනට අපි කියන්නේ පන්ති කාමරය. එතකොට පාසලේ තියෙන එක ස්ථානයක් තමයි පන්ති කාමරය. දෙවැනි ස්ථානය තමයි විදුහල්පතිතුමාගේ කාර්යාලය. ඒ කියන්නේ අපි ඉස්කෝලේ ඉන්නව නේද ප්‍රින්සිපල් සර් කෙනෙක් හරි මැඩම් කෙනෙක් හරි. අන්නේ ප්‍රින්සිපල් සර් හරි මැඩම් හරි ඉන්න ස්ථානයට අපි කියන්නේ විදුහල්පතිතුමාගේ කාර්යාලය. ඊළඟ ස්ථානය තමයි ක්‍රීඩා පිටිය. අපි ඉන්ටර්වල් එකේදී සෙල්ලම් කරන්න යන්නේ. ඒ කොතනටද? ප්ලේග්‍රවුන්ඩ් එකට. අපි එතනට කියන්නේ ක්‍රීඩා පිටිය. එහෙම නැත්නම් අපි කියනවා සෙල්ලම් පිටිය කියලා. ඊළඟ ස්ථානය තමයි ආපන ශාලාව. ඒ කියන්නේ කැන්ටින් එක කියන්නේ අපි ඉස්කෝලේ යනකොට කෑම එක එහෙම ගෙනියන්න අමතක වුණොත් එහෙම කෑම ගන්න කොහෙන්ද? ආපන ශාලාව. ඒතකොට පාසලේ තියෙන තවත් ස්ථානයක් තමයි ආපන ශාලාව කියන්නේ. පාසලේදී හමු වෙන තවත් ස්ථානයක් තමයි විද්‍යාගාරය කියලා කියන්නේ. පුංචි ඔයාලා විද්‍යාගාරයට තාම යන්නේ නැහැ. ඒ වුණාට ඔයාලගේ අයියලා අක්කලා විද්‍යාව විෂය ඉගෙන ගන්නකොට ඒකේ තියෙනවා විවිධ පරීක්ෂණ කරන්න. ඒ පරීක්ෂණ කරන්නේ විද්‍යාගාරයේදී. ඒතකොට පාසලේත් හමු වෙන තවත් ස්ථානයක් තමයි විද්‍යාගාරය. හැම පාසලකම විද්‍යාගාරයක් තියෙනවා. ඊළඟ ස්ථානය තමයි පුස්තකාලය. පුස්තකාලය කියන්නේ දැන් අපි පොත් කියවන්නේ, පත්තර කියවන්නේ. ඒකට අපි ඉස්කෝලේදී යන්නේ කොහෙටද? පුස්තකාලයට. ඒකට පාසලේදී හමු වෙන ඊළඟ ස්ථානය තමයි පුස්තකාලය. පාසලේදී ආයෙත් අපිට හමු වෙනවා ශ්‍රවණාගාරය. ශ්‍රවණාගාරය කියලා කියන්නේ ඔඩිටෝරියම් එක කියලා අපි කියන්නේ ඉස්කෝලේදී. ඒ කියන්නේ ඕගලන්ගේ අවුරුද්ද අවසානයේ තියෙන නේද කොන්සර්ට් එකක්. ඒ කොන්සර්ට් එක එහෙම තියෙන්නේ කොහෙද? ඔඩිටෝරියම් එකේ නේද? අන්න ඒ ඔඩිටෝරියම් එකට අපි සිංහලෙන් කියන්නේ ශ්‍රවණාගාරය. ඒතකොට පාසලේ තියෙන තවත් ස්ථානයක් තමයි ශ්‍රවණාගාරය. දැන් අපි මේ පාඩමෙන් පාසලේදී හමුවන ස්ථාන 7ක් ඉගෙන ගත්තා. පන්ති කාමරය, විදුහල්පතිතුමාගේ කාර්යාලය, ක්‍රීඩා පිටිය, ආපන ශාලාව, විද්‍යාගාරය, පුස්තකාලය, ශ්‍රවණාගාරය. මේ 7 ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ පාසලේදී හමු වෙන ස්ථාන. ඊට අමතරව පාසලේ තව විවිධ ස්ථාන තියෙනවා. ඒ කියන්නේ නැටුම් කාමරය, චිත්‍ර කාමරය, බුදු මැදුර. ඉතින් ඔයාලා පාසලේදී මීට අමතරව තියෙන ස්ථාන හඳුනගෙන හොඳින් මතක තියාගන්න ඕනේ. අපි දැන් බලමු පාසලේදී හමු වන විවිධ පුද්ගලයන් කවුද කියලා. පාසලේදී අපිට මුලින්ම හමු වෙනවා විදුහල්පතිතුමා. ඒ කියන්නේ අපේ පාසලේ ඉන්න ප්‍රධානියා තමයි විදුහල්පතිතුමා. දැන් ඔයාලා ඉස්කෝලේ ඉන්නේ ප්‍රින්සිපල් සර් කෙනෙක් නම් අපි කියන්නේ විදුහල්පතිතුමා. එහෙම නැත්නම් මැඩම් කෙනෙක් ඉන්නවා නම් අපි කියන්නේ කවුද? විදුහල්පතිතුමිය. එතකොට අපේ පාසලේ ඉන්න පුළුවන් විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමිය. ඊළඟට අපිට පාසලේදී හමු වෙනවා ගුරුතුමා. අපි සර් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ගුරුතුමා අපිට පාඩම් කියලා දෙන්නේ ගුරුතුමා. ඒ වගේම අපේ පාසලේ ඉන්නවා ගුරුතුමිය.
ටීචර් කියලා අපි කියන්නේ ගුරුතුමිය. එතකොට අපි ඉංග්‍රීසියෙන් මේ ගුරුතුමාටත් ගුරුතුමියටත් දෙකොල්ලටම කියන්නේ ටීචර් කියලා. එතකොට ගුරුතුමා ඉන්නවා ගුරුතුමිය ඉන්නවා. ඊළඟට අපිට පාසලේදී හමු වෙනවා ශිෂ්‍යයා ශිෂ්‍යාව. අපි පාසලේදී ගෑනු ළමයිට කියන්නේ ශිෂ්‍යාව. පිරිමි ළමයිට කියන්නේ ශිෂ්‍යයා. එතකොට පාසලේදී අපිට ශිෂ්‍යාව හමු වෙනවා ශිෂ්‍යයා හමු වෙනවා. ඊළඟට අපි කතා කරන්නේද පාසලේ තියෙනවා කියලා පුස්තකාලයක්. මේ පුස්තකාලයේ ප්‍රධානියාට අපි මොකක්ද කියන්නේ? පුස්තකාලාධිපති. එතකොට පාසලේ හමු වෙනවා අපිට පුස්තකාලාධිපති. ඊළඟට අපිට හමු වෙනවා පාසලේදී මුරකරු. අපි පාසලට යද්දී මුලින්ම ගේට් එක ළඟ ඉන්නේ කවුද? මුරකරු. එයා තමයි අපේ පාසල ආරක්ෂා කරන්නේ. එතකොට පාසලේ ඉන්න තවත් කෙනෙක් තමයි මුරකරු. එතකොට දැන් අපි පාසලේදී හමු වන පුද්ගලයන් 8 දෙනෙක් ඉගෙන ගත්තා. විදුහල්පතිතුමා, විදුහල්පතිතුමිය, ගුරුතුමා, ගුරුතුමිය, ශිෂ්‍යයා, ශිෂ්‍යාව, පුස්තකාලාධිපති, මුරකරු. දැන් මේ පුද්ගලයන් 8 දෙනාවත් ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ. අපි දැන් බලමු පන්ති කාමරයේදී හම්බුන ද්‍රව්‍ය මොනවාද කියලා. ද්‍රව්‍ය කියලා කියන්නේ එක එක දේවල්. අපේ පන්ති කාමරයේ තියෙනව නේද එක එක දේවල්. අපි මොනවාද කියලා දැන් බලමු. මුලින්ම මම මෙතන පෙන්නලා තියෙන කළු ලෑල්ල. පන්ති ඉස්සරහින්ම තියෙන්නේ මොකද්ද? අපි හැමෝටම පේන විදිහට කළු ලෑල්ල තියෙනව නේද? අපේ ටීචර් ඇවිල්ලා අපිට උගන්වද්දි අකුරු ලියන්නේ, රූප සටහන් අඳින්නේ මේ කළු ලෑල්ල. ඒතර කළු ලෑල්ල පන්තියේ තියෙන එක දෙයක් තමයි කළු ලෑල්ල. දැන් සමහර පන්තිවල තියෙන්නේ white board එක. ඒකට ගොඩක් පන්තිවල තියෙන කළු ලෑල්ල. ඊළඟට පුටුව සහ මේසය. පුටුව සහ මේසය ගත්තම අපේ ටීචර්ට නැත්නම් ගුරුතුමාට හරි ගුරුතුමියට හරි තියෙන වෙනම පුටුවකුයි මේසෙකුයි. අපි ඒකට කියන්නේ ගුරු පුටුව සහ ගුරු මේසය. එතකොට ළමයිට වෙනම පුටුවයි මේසෙ බැගින් තියෙනවා පන්ති කාමරේ. ඊළඟට අපේ පන්ති කාමරේ තියෙනවා මල් පෝච්චිය. අපේ ගුරු මේසේ උඩින් ලස්සනට තියෙනවා මල් පෝච්චියක්. අපේ පන්ති කාමරේ ලස්සන කරගන්න යොදාගන්න දෙයක් තමයි මල් පෝච්චිය. එතකොට හැම පන්තියකම මල් පෝච්චියක් තියෙනවා. ඊළඟට අපේ පන්ති කාමරේ තියෙනවා කාලසටහන. කාලසටහන කියලා කියන්නේ සතියේ දවස් 5ට කොහොමද අපේ විෂයන් බෙදලා තියෙන්නේ? ඒ විෂය තියෙන වෙලාව කීයටද? එතකොට අපේ විවේක කාලය තියෙන්නේ කීයටද? මේ හැම දෙයක්ම සඳහන් වෙලා තියෙන්නේ කාලසටහන. ඒතකොට අපි පන්තියේ වැඩ කරන්නේ මේ කාලසටහනට අනුව. ඒතකොට හැම පන්තියකම තියෙන කාලසටහන. ඊට අමතරව අපේ පන්ති කාමරයේ තියෙනවා අපේ පොත් තියෙනවා, අපි ලියන්න ගන්න පැන්සල් තියෙනවා. එතකොට දිගමනින්න, ඉරියන්දින්න එහෙම ගන්න රූල් තියෙනවා. රූල. එතකොට අපි ලියපු දෙයක් වැරදුනොත් එහෙම ඒක මකන්න ගන්නේ මොකද්ද? මකනය. අපි සැරසිලි එක ඒවා කරද්දි මල් කපන්න, රැලි කපන්න ඒවට ගන්න මොකද්ද? කතුර තියෙනවා අපේ පන්ති කාමරේ. එතකොට මේ කපන ඒවා අලවන්න ගන්න ගම් බෝතලය මේ හැම දෙයක්ම අපේ පන්තියේ තියෙනවා. එතකොට අපි පාසලට එද්දී පොත්පත්, පැන්සල් ඒවා දාගෙන මොකද්ද? පාසල් බෑගයේ. එතකොට පාසල් බෑගයක් හම් වෙනවා පන්ති කාමරේදී. දැන් අපි පන්ති කාමරේ හමු වෙන දේවල් ගොඩාක් කතා කරන්නේ නේද? මේ හැම දෙයක්මත් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් අද පුංචි ඔයාලා අපේ පාසල ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේද? ඒවා හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් පුංචි ඔයාලට සුබ දවසක්. මේ වීඩියෝ එකට පුංචි ඔයාලා කැමති නම් ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න.